මේ ලෝකේ අරුබුද බය තැති ගැනීම හටගන්නේ බාලයාගෙන් පඬිතයාගෙන් නොවේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළේ මහණෙනි බාලයා භය සහිතයි. බාලයා තැති ගැනීම සහිතයි. බාලයා උපද්‍රව සහිතයි. එතකොට මේ බාලයා බවට පත් වෙන්නේ සංසාරේ යා බාල දේවල් පුරුදු කරපු කෙනා. මේ ආත්මේ මහණ වුණත් බාල වැඩ කරනවා. ඒ කියන්නේ තමන්ගේ උගත්කම්, දැනුගත්කම්, තරාතිරම, වැදගත්කම් තමන් නියෝජනය කරන්නේ කුමක්ද මේ මොකවත්ම නොසලකා බාල වැඩ කරනවා. ඒ බාල වැඩ කරාම මේ මිනිස්සයා පරිසරයේ හම්බෙච්ච ගමන් බාල වැඩ කරාම ඒකට හේතුව මොකද? මේ මිනිස්සයා බාල ගතිගුණම සසරේ පුරුදු කර කර ඒකෙන්ම ගුටි කකා එනවා. හැබැයි ආ බාල දෙයට ආස කළා.